දැන් මේ රූප දර්ශනය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ඕභාසය කියන්නේ? බලමුද පොඩ්ඩක් මේ කතාව. බොහොම සරලයි මේක. දැන් අපි කියනවා ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප. ඒ කියන්නේ දැන් ඇස කන දිව නාසය කය මන කියන මේ 아무තු දෙයක් නෙමෙයි. මේ ආයතන හයන්නේ අපේ අරමුණු වෙන්නේ. එතකොට මේ අරමුණු කොයි දැන් ඇසින් අපිට පේනවා, කනෙන් ඇහෙනවා, නාසයට සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට උණුසුම සීතල දැනෙනවා. දැන් මේකෙන්ම හැදුණු සිතුවිලි දැන් එනවා. අපි හිතුව මේ මොහොතේ දැන් අපි සිතුවිල්ලක් තියෙනවා කියලා. දැන් මෙන්න මෙතන මේ දැන් අපි ගත්තොත් මෙන්න මේ කතාව හොඳට අහගන්න. පටාචාර ඇයි වේදනාවෙන් ඉන්නේ? දරුවා නැතුව නිසා. නේද? පටාචාරට මහත්තයා නැති වෙලා, දරුවෝ නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා ලොකු වේදනාවකින් ඉන්නේ. පටාචාර යන්නේ මම නැතුව පාරේ පිස්සියක් වගේ දුවන. ඇත්තට කිසා ගෞතමීන්ට මොකද්ද තිබුණු වේදනාව? දරුවා නැති වෙච්ච. දැන් කිසා ගෞතමී දුක් විඳින්නේ දරුවගේ දුක දරා ගන්න. අඟුලිමාල වේදනාවෙන් ඉන්නවා. අඟුලිමාලට නේද? කිසිම දෙයක් ගැන පැහැදීමක් නැහැ. පටිගයක්මයි එන්නේ. කේන්තියක් එන්නේ. සිද්ධ වෙච්ච අසාධාරණ. කොච්චර හොඳ කෙනෙක් වුණත් අහිංසක. අඟුලිමාල කියන්නේ අහිංසකනේ. කොච්චර අහිංසක කෙනෙක් වුණත් අඟුලිමාලට දරා ගන්න බැරි වෙනවා වේදනාව. අසාධාරණේ දරා ගන්න බැරි වෙනවා. එතකොට ලොකු වියරුවකින් දඟලනවා. ඔබ හිතන්න ඔබ තරුණියක් නම් ඔබ තරුණියක් නම් ඔබ තරුණයෙක් නම් ඔය තරුණ වයසේදී ඔය ආදර සම්බන්ධකම් තියෙනවනේ. බලන්න ඔය පෙම්වතිය හරි පෙම්වතා හරි නැති වුණාම දරා ගන්න බැරුව මේ සිය දෙවි නසා ගන්නවා වේදනාවෙන් නේද? මිරිකෙනවා. ඒ ලොකු ගින්නක් ඇති වෙනවා. ඒ කොහොමද ඒ ගින්න එන්නේ? අම්මා කෙනෙක් දරුවෙක් නැති වුණාම ලොකු ගින්නක් තියෙනවා. ඒ ගින්නෙන් දැවෙනවා. ඒ වගේම වයසට ගිය අම්මා කෙනෙක් වයසට ගිය අත්තම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලන්නකෝ. ජීවිතේ වයසට ගියාට පස්සේ එයා දන්නවා එයා මැරෙනවා කියලා. එයාට තියෙන හිම අවබෝධයක්. එයාට ගොඩක් මේ ලෝකේ දාලා යන්න දුකයි. එයාට ගොඩක් තියෙනවා. එයාට මතක් වෙන එයාට අතීතයක් තියෙනවා. ඇත්තට මේ අතීතයේ සිහි වෙනකොට දුකයි. දරා ගන්න බෑ. දැන් මේ සේරම අත්හැර ගන්න බෑ. ලොකු බැඳීමකින් බැඳිලා ඉන්නේ. අපි හිතමු දැන් අසන්ති වුණත් අසන්ති ඔය ගෙදර එහෙම නැත්නම් ඔය අසන්තිගෙම අසන්ති කියන රූපෙට එහෙම නැත්නම් අසන්තිටත් මැරෙන්න බෑ. මැරෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපි තුමු කෝකිලාට උනා මැරෙන්න බෑ. මැරුණොත් මේ ඔක්කොම ඉවරයි. මං කොහොමද දරාගන්නේ? එහෙම ප්‍රශ්නයක් කවුද අපේ කාවින්දයටත් තියෙනවා. මට පුළුවන් ද මැරෙන්න? සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙකුට. අපි තුමු කාවින්දයට සතුටින් මැරෙන්න පුළුවන්ද? අපි තුමු ඉන්ද්‍රාණිට සතුටින් පුළුවන්ද මිය යන්න? පුළුවන්ද දැන් මේ මොහොතේ හුස්ම ගියොත් ඒ සතුටින් ඒ හුස්මට යනවද? ප්‍රශ්නයක් නැද්ද? කිසි ගැටලුවක් නැද්ද? දැන් Taman දිහා හොඳට බලන්න. හැමෝම Taman දිහා බලන්න. මේ ධර්මයේ කියන්නේ වචන ගොඩක් නෙමෙයි. මේක හරි පුදුම කතාවක්. මේක පුදුම සුන්දර කතාවක්. ඇයි මැරෙන්න බැරි? ඇයි අපි මේක තාම විසඳගත්තේ නැද්ද?